හෙලෝ අද ලස්සන දවසක් අපි බිල්ල ළඟට ආවා. කාලගුණයත් හරිම යහපත්. පික්නික් එකක් කරන්න නියම දවසක්. මේ වසන්ත ඍතුවේ මුල්ම කාලේ දවසක්. ස්වීඩනයේ පුරාවට ලස්සන නිදහස් තැන් ගොඩක් තියෙනවා. මේ විල් වටේට පික්නික් යන්න තැන්, බාබකියු දාන්න තැන් හදලා තියෙනවා. හැම වෙලේම ස්වභාව ධර්මයක ගත කරන්න ඕනි විදිහට තමයි මේ තැන් හදලා තියෙන්නේ. අද අපි මේ ඉන්නේ ස්වීඩනයේ වැකෝ නගරයේ ට්‍රුම්මන්විල ළඟ. මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා මේ ට්‍රුම්මන්විලේ අනිත් පැත්තේ කරපු. ඒක අපි ශීත කාලෙදි කරපු වීඩියෝ එකක්. දැන් අපි මේ ඉන්නේ ඒ විලේ එදා හිටපු පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. අඩිපාරවල් වලින් විලායිනෙන් ඇවිදගෙන යද්දි හරිම අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. වතුර සද්දය අහගෙන ඉන්න. අද අපි මේ පික්නික් එක ෆීකා එකක් කරගත්තා. ෆීකා කියන්නේ ස්වීඩන් සංස්කෘතියේ ප්‍රධානම දෙයක්. මේ දවස්වල හරිම ලස්සන දවස් තමයි ගෙවෙන්නේ. හොඳට ඉර එළිය වැටිලා. දැන් වෙලාව 6:50යි. ඒත් තාම හොඳට ඉර එළියයි. කොහොමත් අට කිට්ටු වෙලා වගේ තමයි දැන් නම් ඉර බහින්නේ මේ දවස්වල. දැන් ටෙම්පරේචර් එක සෙල්සියස් 6ක් වගේ. සාමාන්‍ය සීතලක් තියෙනවා. අර පැත්තේ අර පේන්නේ ওই රතු පාට පාලමක් තියෙනවා. ඒ පාලමට හැයින් පේන්නේ ටෙලිබෝග් කාසල් එක. ඒක ඉස්සර කියන්නේ රජමාලිගාවක්. හැබැයි දැන් ඒක හොටෙල් එකක්. ටෙලිබෝග් ස්ලොට් කියන හොටෙල් එක තමයි මේ පේන්නේ. මෙතන තියෙනවා විලායිනේ බාබකියු දාන්න පුළුවන් තැනක් සමයකට. හොඳයි. බාබකියු එකක් දාලා විලායින්ට වෙලා වාඩි වෙලා විල දිහා බලාගෙන කාලා මෙතන නාන්නත් පුළුවන් මං හිතන්නේ. මෙතන තමයි අපි ෆීකා එකට තෝරගත්ත තැන. මෙතන ලස්සන view එකක් තියෙනවා. මේ විලායිනේ ඉර එළියත් එතනට කෙලින්ම වැටෙනවා. ඉතින් එතන හරිම ලස්සනයි ෆීකා එකකට. මෙතන පොඩි අඩිපාරක් තියෙන්නේ මේ විල වටේ නැවිදගෙන යන්න. මේ විල වටේම යන්න පුළුවන්. පාර තියෙනවා අඩිපාර ඇවිදගෙන යන්න. ඉතින් ඔයාලට ෆීකා එකක් කියන්නේ මොකක්ද කියලා කියන්න බැරි වුණානේ. විනෝදෙන් කෙටි කෑම මොනවා හරි කාලා කෝපි එකක් පීලා කායික හරි ගත කරන මොහොතකට තමයි ස්වීඩන් වල එයාලා ෆීකා එකක් කියලා හඳුන්වන්නේ. ඒක ඇත්තටම එයාලා ලොකු සංස්කෘතික වටිනාකමක් දීලා කරන දෙයක්. හෙලෝ. අපි අද ෆීකා එකක් ආවා.
ඉතින් ෆීකා එකට අපි ගෙන ආපු බන් වර්ග තමයි මේ තියෙන්නේ. ස්වීඩන් වල බන් වර්ග ගොඩක් තියෙනවා. එකෙන් පටන් ගමු. මේ හැම එකකම අපි නම් දන්නේ නැහැ. හැබැයි මේක විශේෂයි. මේ කනෙල් බුල්ලේ කියලා මේක ගොඩාක්ම ස්වීඩන් වල ප්‍රසිද්ධ බන් එකක්. කනෙල් බුල්ලේ. ඒක සිනමන් වලින් තමයි හදලා තියෙන්නේ. තව අපිට මේක පේස්ට්‍රි වගේ මේ ඔක්කොම ස්වීට් ಜಾති. පැණි රහයි මේ හැම බන් එකක්ම. තව අපිට මෙතනක් තියෙනවා මේක වැනිලා බන් එකක් වගේ. ඒක වැනිලා රසක් තියෙන්නේ. මෙතනක් තියෙනවා අපිට තව බන් වර්ග ටිකක්. ඩෝනට් තියෙනවා. මේක මෆින් එකක්. මේ බන් දෙක නම් පැණි රහ නෑ මේ දෙක. ඒ දෙක නිකන් සාමාන්‍යයෙන් පාන් වගේ බන් එකක්. ඉතින් අද අපි ගෙනාවේ මේ බන් වර්ග ටික. බන් වර්ග ගොඩක් තියෙනවා මෙහි. ඉතින් අද අපි ෆීකා එකට මේ ටික ගෙනාවේ. මේවා කාලා කොෆි එකක් බීලා යනවා. අපි අද ලස්සන තැනක ඉන්නේ. හරිම ලස්සන view එකක්. ඉතින් මේ නිදහස් පරිසරයේ මේ ලස්සන view එක බල අපි කොෆි එකක් බොන්න හදනවා. Sun is falling, speed in the black. Nobody driving, we're in the back to the end of the world. Tide will rise, tide will fall with the gravity to the end of the world. Fortune teller, deck in her hand. Ruler Canaan lifts off the land. The gravity of you. The gravity of you. මේක චීස් තියෙන්නේ. මේක ඇතුලේ චීස් උයි බටර් උයි දාලා තියෙන්නේ රහසින්. මේ බන් එක මේක ඇතුලේ මේ ජෑම් වගේ ಜಾතිය ජෑම් නොයි නට්ස් තියෙනවා. මේක මේ පේස්ට්‍රි එක ඇතුලේ තියෙන්නේ චොක්ලට්. ඇතුලේ චොක්ලට් ෆිල් කරලා තියෙනවා. මේක වැනිලා ඒකත් අර බටර් කිරි බටර් රසත් තමයි මේ බන් එකේ තියෙන්නේ. මේක ඇතුලේ ජෑම් නේ තිබ්බේ. ඔව්. මේක ඇතුලේ මේ බන් එක ඇතුලේ ජෑම් තියෙන්නේ. ජෑම් බන් එක.
එයා තවාස් කරන්නේ. එයා තවාස් කරන්නේ. පොඩි වස් කරගෙන අපි දැන් ෆීකා එක ඉවර වෙලා යන්න හදන්නේ දැන්. මෙතන මේ කුණු දාන්න තැනකුත් තියෙනවා. එතන ළඟ. අපි නම් ඉතින් කුණු එකතු කරගත්තා අපි මොනවද දැම්මේ නැහැ. එහෙනම් ඔයාලා වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.